ඉතින් මේ ළඟදී පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ මට මෙන්න මේ earbuds දෙක ගන්න ඕන වුණා. මේක 6000ක වගේ මුදලක් තමයි උනේ. 6000 වගේ වුණා. ඒ වුණාට මගේ අතේ 6000 තිබ්බේ නැහැ. කෑෂ් තිබ්බේ නැහැ. ඉතින් මම මේක ගන්න කියන මට සෙලර් කෙනෙක් හම්බුණා ඩරාස් එකෙන්. ඊට පස්සේ මට මේ ගන්න ඕන වුණා. නමුත් අතේ සල්ලිත් නැහැ. account එකේ සල්ලිත් නැහැ. මම ළඟ රුපියල් 3000ක වගේ මුදලක් තමයි තිබ්බේ. මෙන්න මේ වෙලාවේ තමයි මම පාවිච්චි කරේ BNPL method එක. ඉතින් මෙන්න මේ කියන්නේ buy now pay later කියන method එක. ඉතින් මෙන්න මෙතනදී මේ විදියට payments කරන්න අපිට ලංකාවෙත් applications ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් Coco payment එක, ඊට පස්සේ Mint Pay වගේ එක payments methods තියෙනවා. ඉතින් මම මෙතනදී තෝරගත්තේ Coco කියන payment එක. මොකද මට තේරුම් ඒ කියන්නේ මම මේ වෙනකන් කලින් කරලා තිබ්බේ නැහැ. නමුත් මට පොඩ්ඩක් try කරලා බලන්න උනා Coco payment එක ඇත්තටම worth කියලා. ඉතින් මෙතන වෙන්නේ මොකක්ද කියලා මම කියන්නේ. ඔයා මේ වෙද්දි Coco payment එක කරලා තියෙන Coco payment application එක පාවිච්චි කරන ඔයාගේ limit එක බර ගන්නක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේකේ වාසි අවාසි ගැන කතා කරනවා මේ වීඩියෝ ඉවරෙද්දී. මේක සමහරකට අපි hidden disadvantages ටික මම කතා කරන්න යනවා. ඒ නිසා වීඩියෝ එක බලන්න. ඔයාලට මේක ගැන idea එකක් ගන්න හොඳ chance එකක් ලැබෙයි. හරි. ඇත්තට මේකේ මොකද්ද වෙන්නේ? මේ Coco payment එකකින් අපි Coco ගමු උදාහරණයකට. ඉතින් මේ payment method එකේ වෙන්නේ අපි මුලින්ම මොකක් හරි product එකක් ගන්න payment එකෙන් තුනෙන් එකක් අපි pay කරනවා. ඒ කියන්නේ උදාහරණයක් ගන්න මම මේ product එක ගන්න. ඒ කියන්නේ මම මේක 6000යි මුදල. මම පළවෙනි ඒ කියන්නේ payment එක කරද්දි පළවෙනි payment එකේ ගන්න මොහොතේදී කරන payment එක 3000ක් තමයි sorry 2000ක් තමයි payment එක කරන්නේ. ඒ කියන්නේ 2000 ඒවා 3ක් තමයි අපිට payment කරන්න වෙන්නේ. කියන්නේ පළවෙනිම මොහොතේදී අපි 2000ක් payment එක කරන්න ඕනේ. ඉතුරු 4000 මාස දෙකකින් තමයි අපිට ගෙවන්න හදාගන්න පුළුවන්. මාස දෙකක් ඇතුළත අපි ඒක ගෙවන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට තමයි අර කියන්නේ installment method එකක් විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඕකම සමහර ඒ කියන්නේ Mint Pay වගේ සමහරකට වෙන payments methods වල ඒ කියන්නේ BNPL methods වල ඕක මේ monthly ඒ කියන්නේ මේ Coco එකේ තියෙන මාස 3යි නමුත් ඊට වඩා වැඩි වෙන්න පුළුවන් මාස ගාන වැඩි වෙන්න පුළුවන් ඒක වෙනස් වෙන්න පුළුවන්. මම මේ උදාහරණයක් ගන්නේ Coco එක. ඉතින් මෙන්න මෙහෙම payments methods තුනකින් sorry installment තුනකින් කරන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි installment එක කොහොමත් අපි මේ මොහොතේදීම කරන්න ඕනේ. ඊටු දෙක අපිට තව මාස දෙකකින් කරන්න පුළුවන්. ඔක තමයි සරලම අයිඩියා එක. හරිද? ඉතින් ඇත්තටම දැන් මම මේක කරේ ඩරාස් එක through. ඒ කියන්නේ ඔයාට එහෙම මොකක් හරි ප්‍රොඩක්ට් එකක් buy කරන්න යද්දි ඒක ඒ අදාළ වෙබ්සයිට් එකකින් buy කරනවා නම් ඒකේ payment method එකක් විතර card cash ඊට පස්සේ COD cash on delivery ඊට පස්සේ අයිට අමතරව ඔයාට පෙන්නනවා මෙතන තියෙනවා Coco payment කියලා. හෝ ඒ අදාළ payment method එක. ඒතර මේ Coco කියලා තිබ්බන් පස්සේ ඔයාට ඒක select කරලා මේක ගොඩක් ලංකාව ප්‍රසිද්ධ නිසා මේ Coco payment එක ගන්නෙ. ඒක select කරලා ඔයාට payment එක කරන්න පුළුවන්. application එක download කරලා ඔයාට ඒක register වෙන්න තියෙන phone number එක දීලා ඒක හරියම පහසුවෙන් register වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ID verification එකක් ඉල්ලනවා. ඒතර ID එකේ front එකයි back එකයි photos දෙක ගහලා ඔයාට ඒකේ account එක හදාගන්න පුළුවන්. මුලින්ම 9000ක වගේ තමයි limit එක දෙන්නේ. ඒ කියන්නේ 9000ක වෙනකන් spend කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි වැඩේ යන්නේ. ඉතින් ඔයාට Coco කියන එක තෝරලා ඔයාට payment එක කරන්න පුළුවන්. එතනදී ඔයාගේ bank account එකේ රුපියල් 2000ක්. දැන් මම ගත්තේ 6000ක product එකක්. පළවෙනි payment එකේ පළවෙනි installment එකේදී 2000ක් automatically කැපෙනවා. ඉතුරු 4000 තමයි මට මාස දෙකක් ඇතුළත ගෙවන්න වෙන්නේ. ඔක තමයි සරලම idea එක. හරිද? ඕක තමයි ඔකේ තියෙන වාසිය. ඒ කියන්නේ ඔයාට කිසි ගැටලුවක් නැතුව අතේ කියන්නේ ඔයාට අවශ්‍ය product එකේ price එකෙන් තුනෙන් එකක් ඔයා ළඟ තියෙනවා නම් ඔයාට ඒ මුදල ගෙවලා ඔයාට ඉතුරු payments දෙක ඉදිරි මාස දෙකක් ඇතුළත කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් පහසුයි. ඒක ගැටලුවක් නැහැ. හරි. දැන් මම මේ කතා කරන්නේ මේකේ තියෙන disadvantages. මේක තමයි වැදගත්ම කාරණය. පළවෙනි එක තමයි අපි ඔළුව හිතනවා මේ වගේ payment method එකක් තිබ්බන් පස්සේ පොඩි ගානක payment එකක් කරන්න තියෙන හිතන්නකෝ 90000ක විතර product එකක් ගන්නවා. ඔය 90000ක product එක එකපාර 90000 ගෙවන්නේ නැහැ. ඔයාට සිද්ධ වෙන්නේ මාසෙකට 30000. ඒ කියන්නේ මාසෙකට 30000ක් ඇද්දි ඕකේ වගේ එකක් ඔයාගේ ඔළුවේ හැදෙනවා. ඉතින් එතකොට මාස 3ක් වෙනකන් ඔයා කොහොමත් ඒ 90000 ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ වගේ දෙයකදී ඔයා වැඩිපුර products buy කරන්න මෙන්න මේකෙන් ඔළුවේ හැදෙන්න පුළුවන්. ඉතින් එතන පොඩි ගැටලුවක් තියෙනවා. කියන්නේ ඔයාගේ මුදල් මේකෙන් යන්නේ. සහ අනිත් පැත්තෙන් ගත්තම ඒක ණයක් ඇත්තරම. ඒ කියන්නේ අපිට ඉදිරි මාස දෙකක් ඇතුළත අපි අදාළ payment එක ගෙවන්න ඕනේ. ඉතින් එතනදී පොඩි ණයක් තියෙනවා. සහ ඔයා හරියට payment කරේ නැත්තම්, ඒ කියන්නේ අදාළ මාස දෙක ඇතුළත ඔයා payment එක ගියුවේ නැත්තම් මේකේ interest එකක් හැදෙනවා. ඒකේ interest එකත් මේ චූටි interest එකක් නෙමෙයි. ටිකක් ලොකු interest එකක් හැදෙනවා. ඒත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ දලා ID එකක් ගන්න පුළුවන් මේ Coco වල කොහොමද installment එකක් හරියට ගෙවුවේ නැත්තම් ඒ late charges add වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ අදාළ charges add වෙන්නේ. ඉතින් මේක අදාළ ඒ payments method එකත් එක්ක, ඒ කියන්නේ Coco එක එහෙම නැත්නම් Mint එකේ ඔය conditions වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට product එකක් buy කරන්න පුළුවන් මේ වගේ installment BNPL method එක through installment තුනකින්. නමුත් product සැලකිලිමත් වෙන්න මේක අරහා ඔයාගේ අර products buy කරන එක, කියන්නේ අර ඔයා
ඒකට ඇඩික්ට් වෙන්න පුළුවන්. මොකද පොඩි ගාණක් විසින් දීලා වාට වගේ වැඩේ කරගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් නිසා. ඉතින් ඕකේ වාසි අවාසිය දෙකම තියෙනවා. ඉතින් මොකක් හරි හදිස්සි අවස්ථාවකදී සල්ලි නැති වෙලා වාට එකපාර දීලා සල්ලි ගන්න බැරි වුණොත් මේ වගේ මෙතඩ් එක පාවිච්චි කරන්න. ඒ වගේ මතක තියාගන්න ඒක අදාළ ඉන්ස්ටෝල්මන්ට් ඩේට් එකට කලින් ඔයා පේමන්ට් එක කරන්න. මොකද එහෙම නොවුනොත් ඔයාලට ලේට් චාර්ජස් වගේ දේවල් ඇඩ් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මට මේ ප්‍රොඩක්ට් එක ගන්න ඒ මෙතඩ් එක BNPL මෙතඩ් එක සෑහෙන වැදගත් වුණා. මම ඉස්සරහටත් මීට වඩා කොවල්ට වඩා ගොඩක් පහසු ක්‍රමයක් එහෙම නැත්නම් වෙනත් විදියක් තිබ්බොත් මම ඔයාලට ඒකත් එක්ස්පීරියන්ස් කරලාම කියන්න. මේක ස්පොන්සර් ඇඩ් එකක් නෙමෙයි. සහ ඒ වගේම ඔයා ප්‍රොඩක්ට්ස් බයි කරන්න ඒ අදාළ පේමන්ට් එකේ දිනේට කරන්න ට්‍රස්ට් එක වැඩි වෙන නිසා වෙන්න ඇති. යාළගේ ලිමිට් එක වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට ලොකු ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් ඉස්සරහට. අනේ chance එකක් තියෙනවා. අපි ලයිව් එක ගහමු.